කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මූරු YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ගොඩක් දෙනෙක් කැමති විදිහේ අති සුපිරිම ගණයේ හොලිවුඩ් මූවි එකක්. ඒ තමයි ඇඩ්වෙන්චර් ත්‍රිලර් සයි-ෆයි කියන කැටගරි වලට ආйти මැන්ඩ්‍රේක් කියන මූවි එක. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ ස්ටෝරි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් රිවිව් හැමදාම ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් දැන් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුවම කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් කතාව පටන් ගන්නේ කැලෑවක් ඇතුළේදී තමන්ගේ ජීවිතේ බේර ගන්න කියලා මහා හයියෙන් කෑ ගහන ගමන් මොකක් හරි දෙයකට හොඳටම බය වෙලා දුවන ගමන් ඉන්න ගෑනු කෙනෙක්ව. එයාට මේ වෙලාවේ පිටිපස්ස හැරලා බලන්න තරම්වත් හයියක් නැහැ. මොකද ගර්ල්ගේ පිටිපස්සෙන් පන්නගෙන එන්නේ මූණ වහගත්ත මහා භයානක ශරීරයක් තියෙන අద్භූත රාක්ෂයෙක් වගේ කෙනෙක්. තප්පර ගානක් යද්දී ඒ රාක්ෂයාගේ තියුණු නියපොතු වලට මේ ගෑනු කෙනාව අහු වෙනවා. ඊට පස්සේ ඌ ඒ අසරණ ගෑනු කෙනාව මාරම දරුණු විදියට මරලා දාලා එයාගේ ඇඟ ඇතුලේ තියෙන අවයව පවා එළියට අරගෙන පණ පිටින්ම එයාව කන්න පටන් ගන්නවා. ඉතින් ওই සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ අපිට ඊළඟට පෙන්වන්නේ පුරාවිද්‍යාඥයෝ සෙට් එකක්. මේ කණ්ඩායමේ නායකයා තමයි නීල්. එයත් එක්ක ડોක්ටර් මරියා වගේම මැක්ස් කියන සොල්දාදුවත් ඉන්නවා. මෙයාලා මේ විදිහට කැලේට එවලා තියෙන්නේ පෙන් කියන පොසත් බිස්නස් කාර්යයක්. ඒ මොකද එයාගේ පෞද්ගලික සමාගමට ඕන වෙලා තියෙනවා මේ කැලේ තියෙන අතීත වටිනා පුරාවස්තු වගේක් හොයාගෙන ඒවා බ්ලැක් මාකට් එකේ විශාල මුදලකට විකුණ ගන්න. ඉතින් දැන් මුලින්ම කැලේට ඇතුළු වෙන්න කලින් මැක්ස් එයාගේ ටීම් එකේ ඉන්න ග්‍රේස් කියන කෙනාට කෝල් එකක් දෙනවා. ග්‍රේස් මැක්ස් අතින් කියන්නේ තාම එයාලා සූදානම් කරනවා කිව්ව බේස් කැම්ප් එක ලෑස්ති කරලා නැහැ කියලා. ඒක ලෑස්ති කරගෙන ගයිඩ්ලා එනකල් මිෂන් එක පටන් ගන්න කියලා කියනවා. ඉතින් ඊළඟට නීතියට වැඩ කරන මේ මැක්ස් කිසිම වෙලාවක් නාස්ති කරන්නේ නැතුව එයාගේ මුළු ටීම් එකම අරගෙන ඝන කැලෑව ඇතුළට ඇතුළු වෙනවා. ගඟ දිගේ පැය ගාණක්ම ඇවිදගෙන ආවට පස්සේ මෙයාලට පුළුවන් වෙනවා එයාලා ටාගට් කරගෙන ආපු තැනට එන්න. එතනදී මෙයාලට හම්බ වෙනවා අවුරුදු ගානකට කලින් මෙතන තැම්පත් කරලා තිබ්බ පරණ සොහොන් ගැබක්. නීල්ට එකපාරටම තේරෙනවා මේක සාමාන්‍ය තැනක් නෙමෙයි. එයා පොත්පත්වල කියවලා තිබ්බ විදිහට මෙතන අසාමාන්‍ය තැනක් කියලා. ඊට පස්සේ කොහොම හරි මරියා මැක්ස් වගේම අනිත් කට්ටියත් මෙතනට ඇවිල්ලා මේ සොහොන් ටික හොඳට පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙයාලට මෙතනදී ගල් වගේ එක කොටලා තිබ්බ පරණ අద్භූත සංකේත වගේක් හම්බුණු හින්දා ડોක්ටර් කෙනෙක් වගේම පුරාවිද්‍යාඥවරියක් වුණ මරියා ඒ සංකේතවල තේරුම කියවනවා. හැබැයි නීල් නම් ඒ වගේ සංකේත ගැන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. එයා අනිත් කට්ටියට කියනවා ඕවගේ ලියලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියලා. ඒ හින්දා ඕව ගැන බලන්න නැතුව ඉක්මනටම සොහොන ඇරලා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලමු කියලා කියනවා. දැන් කොහොම හරි සංකේත තේරුම් ගත්තට පස්සේ මරියා මාරම භයානක පණිවිඩයක් හොයා ගන්නවා. එයා කියනවා ඒකේ ලියලා තියෙන්නේ ගොඩක් දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් එක ජීවිතයක් බිලි දෙනු ලැබේ කියන පණිවිඩය කියලා. මේක ලොකු අනතුරංගවීමක් කියලා තේරුම් ගත්තට පස්සේ මරියා කාටවත් මේ සොහන විවෘත කරන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි නීල් ඒක විහිළුවට අරන් පරණ මිත්‍යා මත විශ්වාස කරන්නේ නැතුව ආපු වැඩේ විතරක් කරන්න කියලා අනිත් අයට කෑ ගහනවා. මරියා කොච්චර එපා කිව්වත් නීල් එයාගේ ගෝලයන්ට අණ කරනවා ඒ සොහන විවෘත කරලා ඇතුලේ තියෙන දේ ඉක්මනටම එළියට ගන්න කියලා. ඉතින් ඊට පස්සේ කට්ටිය ඒක විවෘත කරාට පස්සේ ඒකේ තිබ්බේ මිනිස් සැටසකිල්ලකුයි ඒ මැද්දෙන් තියලා තිබ්බ අමුතු විදියේ පිහියකුයි විතරයි. නීල් ඒ පිහිය අතට ගත්ත ගමන්ම බලන්නේ බ්ලැක් මාකට් එකේ මේකට කීයක් විතර ගන්න පුළුවන් වෙයිද කියලා. ඔය අතර බෙන්ගේ කීමට මේ හැමදේම ෆොටෝ ගහපු ගෝලයෝ ඒ පිහිය ෆොටෝ ටික අර ග්‍රේස්ට යවනවා. ග්‍රේස් එක දැකපු ගාම්ම බය වෙලා මෙයාලට කියනවා ඕකෙන් කිසි දෙයක් හොරකම් කරන්න එපා. ගිවිසුමේ හැටියට ඔතනින් හම්බ වෙන හැමදේම අපේ කම්පැනියට අයිති දෙයක් කියලා. මේ වෙද්දි බේස් කැම්ප් එකත් ලෑස්ති කරලා තිබ්බ හින්දා ග්‍රේස් එයාලට කියනවා ඉක්මනටම ආපහු කැම්ප් එකට එන්න කියලා. ඊළඟට කොහොම හරි කට්ටිය ආපහු එන්න හදද්දිම එකපාරටම මෙතන මුළු පොළවම භූමිකම්පාවක් වගේ හෙල්ලෙන්න පටන් ගන්නවා. හැමෝම බයෙන් ගල්ලලා බලාගෙන ඉද්දී මාරම භයානක දෙයක් තමයි සිද්ධ වෙන්නේ. භූමිකම්පාවත් එක්ක අර ඇරපු සොහන ඇතුලේ තිබ්බ ඇට සැකිල්ලත් හෙල්ලෙන්න පටන් ගන්නවා. පොළව යටින් මහා විශාල බූවල්ලෙක්ගේ අඬු වගේ මතුවෙලා ඇට සැකිල්ල බදාගෙන පොළව යට ඒක ඇදලා ගන්නවා. මේ වෙද්දී ඒ අద్භූත අත්වලින් නීල්ගේ කකුල්වලුනුත් අල්ලගෙන එයාව යටිකුරු කරලා අහසෙන් එල්ලිලා තියෙනවා. මැක්ස් ඉක්මනටම එයාව බේරගෙන දුවන්න හදද්දී එකපාරටම මුහුණ වාගත්ත අద్භූත මිනිහෙක් මෙතනට කඩාගෙන පනිනවා. බැලු බැල්මට එයා ගෝත්‍රිකයෙක් වගේ වුණාට මුහුණ සම්පූර්ණයෙන්ම වහගෙන තමයි හිටියේ.
කිසිම අනතුරු ඇඟවීමක් නැතුවම එයා එක ගෝලයකට පහර දීලා එයාව එතනදිම මරලා දානවා. මැක්ස් ඉක්මනටම එයාගේ පිස්තෝලය අරගෙන එයාට වෙඩි තිබ්බත් ගෝත්‍රිකයා මාරම වේගෙන් කැලේ ඇතුළට අතුරුදහන් වෙලා යනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක හැමෝම වගේ හොඳටම කලබල වෙලා මේ අත දුවන්න පටන් ගත්ත හින්දා මරියා කැලේ ඇතුළට දුවගෙන යද්දි අනිත් අයට යාව මග ඇරෙනවා. ටික වෙලාවකින් නීල් ඇතුළු පිරිස මේ මරියාව හොයන්න පටන් ගන්නවා. මේ ප්‍රහාරය ගැන දැනගත්තට පස්සේ අර ග්‍රේස් කරන්නේ කෙලින්ම මේ මිෂන් එක යාලට බාර දුන්න බිස්නස් කාර්යයා වුණ බෙන්ට කෝල් කරනවා. හැබැයි මේක ගැන දැනගත්තට පස්සේ බෙන් අහන්නේ මිනිස්සු පරිස්සමට ඉන්නවද කියලා නෙමෙයි. එයාලට මොනවා හරි වටින දෙයක් හම්බුණාද කියලා විතරයි. ග්‍රේස් අර පිහියේ ෆොටෝ එක යවුවට පස්සේ බෙන් මාරම විදිහට පුදුම වෙනවා. ඒ වගේම තමයි එයාලගේ ටීම් එකට සිද්ධ වුණ මේ අద్భుත සිද්ධිය ගැන අහුවට පස්සේ පොර තීරණය කරනවා තවත් බලන් ඉන්නේ නැතුව එයාම කෙලින්ම කැලේට ඇවිල්ලා මේ ගැන පරීක්ෂා කරන්න. ඔය අතර කැලේ ඇතුළේදී මැක්ස්ට හම්බ වෙනවා ටික වෙලාවකට කලින් එයාලගෙන් වෙන් වෙලා ගියපු සෝල් කියන කෙනාව. නීල්ව ආරක්ෂා කරන්න හිටපු සෝල් දැන් බය වෙලා තුවක්කුවත් අරගෙන වෙනම පැත්තකට දුවලා ඇවිල්ලා. එයා කියන්නේ එයාට එක මොහොතක්වත් දැන් මේ කැලේ ඇතුලේ ඉන්න බෑ කියලා. එයාට ඉක්මනටම මෙතනින් යන්න ඕන කියලා එයාට පොරොන්දුණු සල්ලි ටික දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි ඒකට මැක්ස් කියන්නේ මරියාව හොයාගන්න කාල් සල්ලි වලින් සතයක්වත් දෙන්නේ නැහැ කියලා. මේකට සෝල්ට කේන්ති ගිහිල්ලා මැක්ස්ගේ වෝකිටෝකියක උදුරගෙන එළියට කෝල් එකක් දෙන්න හදනවා. හැබැයි මෙයාලා මේ වෙද්දි ඉන්නේ කැලෑවක් ඇතුලේ හින්දා ඒකට සිග්නල් නැහැ. සෝල්ට් මේ කරන්න හදපු දෙයට මැක්ස්ටත් කේන්ති ගිහිල්ලා අනිත් පැත්තට සෝල් කාර්යව බිමට තල්ලු කරපු හින්දා අවාසනාවකට වගේ අතපසුවීමකින් එයාලට තිබ්බ එකම රේඩියෝ එකත් කුඩු වෙලා යනවා. ඊට පස්සේ ඉතින් දැන් මේ දෙන්නටම කරන්න දෙයක් තිබ්බේ නැති හින්දා මුලින්ම මරියාව හොයාගමු කියලා කතා වෙලා කැලේ ඇතුළට ඇවිදගෙන යන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් දැන් මරියා කැලේ ඇතුලෙන් දුවගෙන යද්දී ගෝත්‍රිකයෝ කිහිප දෙනෙක්ම මේ වෙද්දී එයාගේ පිටිපස්සෙන් පන්නනවා. එකෙක් එයාට පහර දෙන්න හදද්දිම එක පාටම පොළොවේ වැටින් විශාල ගස්වල මුල් වගේ මතුවෙලා අර ගෝත්‍රිකයව අල්ලගෙන පොළොව ඇතුළටම ඇදගෙන යනවා. ඒ අතරේ අපට පෙන්නනවා සෝල්ට් කැලේ තියෙන ලොකු ගහක් ළඟින් ඇවිදගෙන යද්දී ඒ ගහේ කඳේ මහා භයානක ඇස් දෙකක් වගේ ඇරෙනවා කියලා. ඒ කියන්නේ මේ ගහට මොකක් හරි අద్భుත බලයක් තියෙනවා. කොහොම හරි ඒ ගහ වැල් වලින් සෝල්ට් අල්ලගන්න හදද්දිම එයා බයෙන් පස්සට තල්ලු වෙලා තුවක්කුව දික් කරනවා. එයා මේ සිද්ධිය ගැන මැක්ස්ට කිව්වට පස්සේ මැක්ස් නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. එයා කියන්නේ උඹ වැඩිපුර බීලා ඉන්න හින්දා තමයි ඔය වගේ මනෝ විකාර පේන්න ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ අර ගෝත්‍රිකයෙක් මරියාව අල්ලගෙන එයාව මරන්න හදද්දිම එකපාරටම වෙඩි සද්දයක් එයාට ඇහෙනවා. වෙඩි පාර වැදිලා ගෝත්‍රිකයා මැරලා වැටෙද්දී එතනට එන්නේ මැක්ස්ුයි සෝල්ටුයි. එයාලා මරියාව බේරගෙන ආපහු අනිත් අය ළඟට යන්න පිටත් වෙනවා. ඔය අතරේ තාමත් අර ගහේ එල්ලිලා හිටපු නීල්ල දැන් කවුරු හරි බිමට බානවා. නීල් හිතන්නේ තමන්ගේ යාළුවෝ සෙට් එක තමයි ඇවිල්ලා දැන් එයාව බේරගත්තේ කියලා. හැබැයි බලද්දී එයාව බේරගෙන තියෙන්නේ යාළුවෝ නෙමෙයි. අර දරුණු ගෝත්‍රිකයන්ගෙන් දෙන්නෙක්. එයාලා කරන්නේ නීල්ව අල්ලගෙන ලණු වලින් ගැට ගහලා ගෝත්‍රිකයන්ගේ ගමකට අරගෙන යනවා. එතනද මෙයාට හම්බ වෙනවා එයා වගේම මෙතනට අල්ලගෙන ඇවිල්ලා තියාගෙන ඉන්න එමා කියන ගෑනු කෙනාව. විස්තර අහලා බැලුවට පස්සේ එමා කියන්නේ එයා නර්ස් කෙනෙක් විදිහට එයාගේ මහත්තයාත් එක්ක මේ කැලේට ආවේ රිසර්ච් එකක් කරන්නලු. හැබැයි එයාලව මෙතනට එවපු කට්ටිය මේ කැලේ තියෙන ඇත්තම භයානක දේ ගැන කිව්වේ නෑලු. එයාගේ මහත්තයා ඇතුලේ එයාලගේ සම්පූර්ණම ටීම් එක මැරුණලු. එයා විතරක් මේ ගෝත්‍රිකයන්ගේ හිරකාරයෙක් වුණා කියලා එමා කියනවා. ඒ වගේම තමයි ගර්ල් කියන්නේ මේ කැලේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් නම් එළියට යන්න මේ අద్భుත බලවේගය ඊට දෙන්නේ නැහැ කියලා. ඔය අතරේ මැක්ස් මරියා සෝල් තුන්දෙනා අර නීල් හිර වෙලා හිටපු තැනට එනවා. හැබැයි මේ වෙද්දී එතන තියෙන්නේ නීල්ගේ කැඩුණු කණ්ණාඩි දෙක වගේම කපපු ලණු ටික විතරයි. මෑන්න ගෝත්‍රිකයෝ අරන් ගියා කියලා තේරුම් ගත්තට පස්සේ මෙයාලා ටීම් එක ඉක්මනටම එයාලා කැම්ප් එක පැත්තට යන්න පිටත් වෙනවා. අනිත් පැත්තෙන් දැන් නීල්ව අරගෙන ගියපු ගෝත්‍රිකයෝ මොකක් හරි භයානක පූජාවක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එයාලා මුලින්ම එමාගේ ඇඟට මොකක් හරි දියරයක් වක් කළා එයාව බිලි පූජාවක් විදියට කැප කරන්න මන්ත්‍ර වගේක් කියන්න පටන් ගන්නවා. මේකට හොඳටම බය වුණු නීල් ওই වැඩේ කරන්න එපා කියලා කෑ ගැහුවත් උන්ට ඒ භාෂාව තේරෙන්නේ නැහැ. ගෝත්‍රිකයෝ එමාව ගලකට තියලා ගැට ගැහුවට පස්සේ එකපාරටම එතන තියෙන ගස් වලට පණ ඇවිල්ලා ඒවයේ අතු විශාල අතු බවට පත් වෙලා මාගේ මුළු ඇඟම බදාගෙන එයාව අහසට උස්සනවා. මේකත් එක්ක එමා දරා ගන්න බැරි වේදනාවකින් කෑ ගහද්දී ඒ අතු වලින් එයාව කෑලි කෑලි වලට විනාශ කරලා දානවා. ඉතින් ඔන්න මේ වෙලාවේ තමයි අර පොසත් බිස්නස් කාර්යයා බෙන් එයාගේ මුළු සෙට් එකම අරන් මේ කැලේ ඇතුළට එන්නේ. එයාගේ එකම අරමුණ වෙලා තියෙන්නේ අර පිහිය කොහොම හරි කරලා හොයාගන්න එක විතරයි.
හැබැයි ටික වෙලාවකින් මෙයාලටත් අර ගෝත්‍රිකයෝ එක පාටම කඩාගෙන පැනලා ඇටැක් කරන්න පටන් ගන්නවා. මුලින්ම බෙන් එයා ළඟ තියෙන තුවක් වලින් වෙඩි තියලා ගෝත්‍රිකයන්ව මරලා දාලා බේස් කැම්ප් එකේ ඉන්න ග්‍රේස්ට කෝල් කරලා කියනවා ඉක්මනටම එයාලගේ ටීම් එකට එතනින් අයින් වෙලා යන්න කියලා. හැබැයි ග්‍රේස්ලට දැන් පැන ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එතනට ගෝත්‍රිකයෝ මහා ගොඩක් කඩාගෙන පැනලා බේස් කැම්ප් එක පිටින්ම විනාශ කරලා දාන්න පටන් ගන්නවා. එයාලා හම්බ වෙන හැමෝම වගේ මරලා දාලා ග්‍රේස්ටත් පහර දීලා එයාටත් සිහිය නැති කරලා දානවා. මෙයාලා මේ වගේ දෙයක් කරන්නේ පිටස්තරෝ කැලේ ඇතුළට ඇවිල්ලා කැලේ විනාශ කරලා දාන එක නතර කරන්න ඕන හින්දා. ඉතින් ওই සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ අර මැක්ස්ගේ සෙට් එක මේ විනාශ වුණ බේස් කැම්ප් එක ළඟට එනවා. සිද්ධ වෙලා තියෙන දේ තේරුම් ගත්තට පස්සේ එයාලා කරන්නේ එතන තිබ්බ හමුදා පර්යේෂණ කැම්ප් එක ඇතුළට ඇතුළු වෙලා එතන තියෙන දේවල් පරීක්ෂා කරන්න පටන් ගන්නවා. එතන තිබ්බ ලියකියවිලි වගේක් කියවලා බැලුවට පස්සේ මෙයාලට තේරුම් යනවා මීට කලිනුත් මේ කැලේ ගැන පරීක්ෂණ කරන්න රිසර්ච් ටීම් ගොඩක් දෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි එතනින් එක්කෙනෙක්ටවත් පණ පිටින් නම් එළියට යන්න පුළුවන් වෙලා නැහැ. අර බෙන් කාර්යයා මේ හැම දෙයක් ගැනම දැනගෙන සල්ලි වලට තියෙන තණ්හාව හින්දා තමයි එයාලව මේ විදිහට මර උගුලකට එවලා තියෙන්නේ. ඔය විදිහට තමන්ව කරදරේ දාලා තියනවා කියලා තේරුණාට පස්සෙත් මැක්ස් මරියා සෝල්ට් තුන්දෙනා කරන්නේ එයාලගේ අනිත් යාළුවන්ව බේරගන්න කියලා ඉස්සරහටම යනවා. ඔය අතරේ දැන් ගෝත්‍රිකෝ සෙට් එක අර නීල්වත් බිලි දෙන්න තමයි ලෑස්ති කරන්නේ. ටික වෙලාවකින් එතනට හිරකාරයක් විදියට ග්‍රේස්වත් අරගෙන එනවා. නීල් ග්‍රේස්ට කියනවා මම මුන්ගේ අවධානය වෙනතකට හරවන්නම් ඒ අතර ඔයා දුවක්කු අරන් පැන ගන්න කියලා. හැබැයි බයෙන් ඉන්න ග්‍රේස් ඒකට බෑ කියනවා. ඒත් එක්කම වගේ නීල් කෑ ගහද්දිම ගෝත්‍රිකෝ සෙට් එකක් එතනට ඇවිල්ලා එයාව අරගෙන ගිහිල්ලා අර කලින් වෙලාවේ ගර්ල්ට කරපු විදිහටම එල්ලනවා. ඒ අස්සේ ග්‍රේස්ට පුළුවන් වෙනවා ගෝත්‍රිකයෙක් අතින් වැටුණු පිහියක් හොරෙන්ම යාගේ අතට ගන්න. පූජාව පටන් ගත්තට පස්සේ ගස්වල පණ දින අතු ඇවිල්ලා නීල් ගෑඟ වටේම වෙලීගෙන එයා ගෑඟ සම්පූර්ණයෙන්ම කෑලි කෑලි කරලා දූවිලි කරලා දානවා. නීල් වේදනාවෙන් කෑ ගහද්දි තමයි ග්‍රේස්ට තේරුම් යන්නේ කොහොම හරි කරලා මෙතනින් පැන ගන්න වෙනවා කියලා. එයා අර පිහියෙන් එයාව බැඳලා දාලා තිබ්බ ලනු කපාගෙන කැලේ ඇතුළට දුවන්න පටන් ගන්නවා. හැබැයි ගෝත්‍රිකෝත් දැන් මෙයාව දැකලා පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තට පස්සේ ගර්ල් ලොකු ගහකට මුවා වෙලා තමයි හැංගෙන්නේ. එතනට එක පාටම අර බෙන් ඇවිල්ලා මෙයාට සද්ද නැතුව ඉන්න කියලා කටවහා ගන්නවා. ග්‍රේස් කේන්තියෙන් බෙන්ට බනිනවා තමුස දැනම නේද අපිට බොරු කරලා මෙතනට එව්වේ කියලා. ඔය වෙලාවෙම මැක්ස් මරියා සෝල් තුන්දෙනාත් තුවක්කු දික් කරගෙන මෙතනට එනවා. ඇත්තටම යාලා තුන්දෙනා නම් තාමත් දැනගෙන හිටියේ නෑ බෙන් තමයි යාලට සල්ලි දීලා මේ වැඩේට එවලා තියෙන්නේ කියලා. බෙන් මේ ගැන කිව්වට පස්සේ තුන්දෙනාට ගොඩක් කේන්දි ගිහිල්ලා අනිත් පැත්තට බෙන්ට පහර දෙන්න හදනවා. හැබැයි තාමත් බෙන් මෙයාලා කට්ටියට කියන්නේ එයාට මේ වැඩේට උදව් කරොත් එහෙම එයාලා ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියලා. ඒ වගේම තමයි එයා කලින් වෙලාවේ මේ කට්ටිය හොයාගත්ත පිහියත් එයාට බාර දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. ඔය අතර දැන් එක පාට මෙතන වටේ තිබ්බ පඳුරු මහා හයියෙන් හෙල්ලෙන්න පටන් අරගෙන ගස් මුල් එකතු වෙලා විශාල රාක්ෂයෙක් විදිහට පරිවර්තනය වෙනවා. මැක්ස් එයාගේ තුවක්කුවෙන් වැටි තිබ්බත් ඌට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද එයා හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලී වලින් වගේම ගස් මුල් වලින් හින්දා. බෙන් මේ වෙලාවේ කරන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න තියෙන උවමනාවට කෙලින්ම ග්‍රේස් රාක්ෂයාගේ දිහාට තල්ලු කරනවා. රාක්ෂයාත් ග්‍රේස් එකපාරින්ම ගිලලා දානවා. හැබැයි ඊට පස්සේ පැනලා දුවන්න හදපු බෙන් කාර්යයවත් අර පන තියෙන ගහ එයාගේ අත වලින් අල්ල ගන්නවා. ඒ වගේම තමයි දුවන්න හදපු සෝල්ගේ ඇඟ මැදින් විශාල තියුණු ගහක අත්තක් විදගෙන යනවා. මැක්ස්ට පුළුවන් වෙනවා ගොඩක් අමාරුවෙන් සෝල්ට ඇදලා අරගෙන මරියත් එක්ක කැලෙන් ඈතට දුවලා යන්න. එදා රෑ වෙනකල්ම මෙයාලා සෝල්ගේ දරුණු තුවාල වලට බෙහෙත් දාන ගමන් එයාව බේර ගන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි එළි වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගෝත්‍රිකෝ සෙට් එකක් පන්දම් වගේක් අරගෙන ඇවිල්ලා මෙයාලා හිටපු ප්ලේස් එක සම්පූර්ණයෙන්ම වට කරලා තුන්දෙනාව ආපහු පාරක් අල්ල ගන්නවා. මැක්ස් මෙයාලගෙන් අහන්නේ එකම එක දෙයයි. ඒක තමයි Tamanට මොනවද ඕන කරලා තියෙන්නේ මොක්කුද මේ භයානක රාක්ෂයෝ කියලා. ඇත්තටම කලින් වෙලාවේ අර රාක්ෂය අල්ලගත්තත් ග්‍රේස්ටත් පුළුවන් වෙලා තියෙනවා ජීවිතේ බේරගන්න. ගෝත්‍රිකයන්ගේ භාෂාව තේරෙන හින්දා එයා තමයි ඒවා පරිවර්තනය කරලා ගෝත්‍රිකයන්ට කියන්නේ. එයාලා කියන්නේ මේ රාක්ෂයෝ එයාලගේ පරණ ආරක්ෂකයෝ කියලා. ඒ වගේම තමයි ගෝත්‍රිකෝ පරණ කතාවක් ගැනත් කියනවා. එයාලා කියන විදිහට ඉස්සර කාලේ ඉඳන් පිටස්තරෝ ඇවිල්ලා එයාලගේ මිනිස්සුන්ව මරද්දී එයාලගේ මුතුන් මිත්තෝ කරලා තියෙන්නේ කතන්දරවල එන ගුරුකම් කරලා ගස් වලට පණ දුන්නලු. ඒ ගස් පිටස්තරයින්ව විනාශ කරලා පස්සේ උන්ම රාක්ෂය වෙලා මිනිස්සුන්ව කන්න පටන් ගත්තලු. ඊට පස්සේ මුතුන් මිත්තෝ පූජනීය පිහියක් හදලා ඒකෙන් මේ ගස් රාක්ෂයව පොළව යට අවුරුදු ගාණක් හිර කරලා තියලා තියෙනවා.
හැබැයි කලින් වෙලාවේ මැක්ස්ගේ ටීම් එක අර සොහොන් කොත ඇරලා ඒ පිහිය ගත්තට පස්සේ තමයි ඒ සීල් එක කැඩිලා රාක්ෂයාව නිදහස් වෙලා තියෙන්නේ. ගෝත්‍රිකෝ කියන්නේ කවුරු හරි කෙනෙක්ව බිලි දීලා ආයෙත් පාරක් ඒ පිහිය තිබ්බ තැනින්ම තිබ්බොත් විතරයිලෝ මේක නතර කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද මෙයාලා මේ කතාව කියද්දී එක පාටම සෝල්ගේ ඇඟ ඇතුලෙන් ගස්වල මුල් වගේක් මතුවෙන්න පටන් ගන්නවා. සෝල්ව බේර ගන්න ඕන හින්දා මැක්ස් ඉක්මනටම ගිහින් අර පරණ බීයේ සොහොන් මැදට බස්සනවා. හැබැයි සිද්ධ වුණේ හිතපු නැති විදිහේ දෙයක්. සෝල්ට් මහා වේදනාවෙන් කෑ ගහලා මැරීගෙන වැටෙනවා. රාක්ෂයා තවත් බලවත් වෙනවා. ඊට පස්සේ මරියා බීය ලියලා තිබ්බ අකුරු වගේක් ආපහු පාරක් කියවද්දි තමයි මෙතන ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්න කියන දේ එළි වෙන්නේ. ගෝත්‍රිකෝ මෙයාලට කියලා දෙන්න බොරුවක්. පිහිය තිබ්බ ඵලයටම රාක්ෂයා හිර වෙන්නේ නැහැ. තවත් මනුස්ස ජීවිතයක් බෙලි දුන්නොත් විතරයි ඌව සීල් වෙන්නේ. සෝල්ට තමයි මෙයාලගේ ඊළඟ බිලි පූජාව විදියට තෝරගෙන තියෙන්නේ. ඉතින් රැවටුණා කියලා තේරුණාට පස්සේ මැක්ස්ට මාරම විදියට කේන්ති ගිහිල්ලා එයා ගෝත්‍රිකයන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඔය වෙලාවේ එක ගෝත්‍රිකයෙක් මරියාගේ බෙල්ලට පිහිය දිනනවා වගේම ඒත් එක්කම එක පාටම වෙඩි සද්දකුත් ඇහිලා අර ගෝත්‍රිකයා මැරීගෙන වැටෙනවා. බලද්දි කලින් වෙලාවේ අර රාක්ෂයා අල්ලගත්ත බෙන් තාමත් ජීවතුන් අතර. එයා තමයි වෙඩි තියලා තියෙන්නේ. හැබැයි පොරට තාමත් ඕන වෙලා තියෙන්නේ මේ පිහිය ලබා ගන්න විතරයි. මේ වෙලාවේ බෙන් කාර්යයා මෙතනට ඇවිල්ලා මැක්ස්ට වෙඩි තියලා එයාටත් තුවාල කරලා දානවා. වැඩි වෙලාවක් යන කලින් ගස් රාක්ෂයා ආයම පාරක් මෙතනට කඩාගෙන පැන්නට පස්සේ මැක්ස් කරන්නේ මාරම කල්පනාවෙන් බෙන්ගේ කකුලක් ගැට ගහලා එයාව අර ඇරපු සොහොන ඇතුළට තල්ලු කරනවා. රාක්ෂයා ළඟට එද්දිම එයා අර පූජා පිහි අරගෙන කෙලින්ම බෙන්ගේ ඇඟට බස්සනවා. ඔන්න ඔය විදිහට බිලි පූජාවක් කරාට පස්සේ තමයි පරණ සාපය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. මනුස්සයෙකුගේ ශරීරයක් සොහොන ඇතුළේ තියෙද්දිම පිහිය ඇනුන හින්දා අර විශාල ගස් රාක්ෂයා හෙමින් කුඩා වීගෙන ගිහිල්ලා ආයෙත් පාරක් පණ නැති සාමාන්‍ය ගහක් විදියට පරිවර්තනය වෙනවා. මැක්ස් ඔය විදියට එයාගේ බුද්ධිය පාවිච්චි කරපු හින්දා තමයි මේ විදියට අන්තිම පූජාව සාර්ථක වෙලා සාපය ඉවර වෙලා යන්නේ. අන්තිමේදී ඉතුරු වුණු ගෝත්‍රිකයෝත් මරියාව නිදහස් කරලා මැක්ස්ලත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි අනිත් තිරකාරයෝත් ඔක්කොම වගේ නිදහස් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේ පරණ පිහිය සොහොන ඇතුලේ තියෙනකල් විතරයි රාක්ෂයා හිර වෙලා ඉන්නේ. කවුරු හරි ආපහු පාරක් ඒ පිහිය එළියට ගත්තොත් එහෙම අර මහා භයානක ගස් රාක්ෂයාට ආපහු පාරක් පණ එනවා. ඉතින් ඔන්න ඔහම තමයි යාළුවනේ මේ මාර්ම කුතුහලයෙන් බිරුණු අති සුපිරිම ගණයේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ඉවර වෙන්නේ. අද වීඩියෝ එක ඔයාලට හිතට ඇල්ලුවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.